හායි ඉතින් කොහොමද හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා අද වීඩියෝ එකට. ගොඩක් දවසකින් තමයි ඉතින් අද වීඩියෝ එකක් අරගෙන ආවේ. පොඩි එඩිට් එකක් දාන ගමන් ඉන්නේ. අ, බලමු කොහොමද අද එඩිට් එක අපි කරගන්නේ කියලා. ඉතින් මුලින්ම මගේ Lightroom එකෙන් මම කලර්ස් ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගෙන තියෙන්නේ. ඊළඟට මම මෙතනින්ම මගේ Photoshop එකට ගිහිල්ලා අනිත් එඩිට් ටික කරගමු. හරි. මුලින්ම මම මේ ෆොටෝ එකේ ෆ්‍රේම් එක බැලන්ස් කරගන්නවා මෙන්න මේ විදිහට. හරි. දැන් ඔයාලා දැක්ක නේද මෙතන උඩ පොඩ්ඩක් ක්‍රොප් වුණා. අපි ඒක පොඩ්ඩක් හදා ගන්න පුළුවන්ද බලමු. සමහරක් විට හැදෙන්නත් පුළුවන්. හැදෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ජෙනරේටිව් ෆිල් එකක් දාලා බලමු. කොහොමද මෙයා ෆිල් කරගන්නේ කියලා. ඒක මට එච්චර සෙට් නෑ. ඒකින්ද මම ඒක ඒ විදිහටම ක්‍රොප් එක තියන්නම්. ඒක එච්චර ලොකු ගැටලුවක් නෑ. හරි. මේ ෆොටෝ එක ඇත්තටම ස්කින් ලොකුවට ටච් කරන්න එහෙම ලොකුවට කරන්න දෙයක් නෑ. ඒක නිසා මම පොඩි ඇක්ෂන් එකක් දාලා මේ ෆොටෝ එකේ ස්කින් ටික පොඩ්ඩක් ස්මූත් කරගන්නවා. රයිට්. ඊළඟට මම යනවා මෙතන පොඩ්ඩක් මේ බිම තියෙන පොඩි කලර්ස් වල පොඩි කේස් එකක් මම ඒක පොඩ්ඩක් හදා ගන්නවා. මෙන්න මේ විදිහට ෆ්‍රීකවෙන්සි සෙපරේෂන් එකෙන් හරි. ඊළඟට මේ ෆොටෝ එකේ අපිට අනවශ්‍ය දේවල් තියෙනවද කියලා බලලා අපි මේ දේවල් ටිකත් රිමූව් කරගන්න ඕනේ. ඇත්තට මේක ලොකු හයි එඩිට් එකක් නෙමෙයි. ඒක නිසා එච්චර ලොකු ගැටලුවක් නැහැ මේ ෆොටෝ එකේ. ඊළඟට මම යනවා මගේ සිලෙක්ටිව් කලර් වල තියෙන අපේ රෙඩ් එක. රෙඩ් එක පොඩ්ඩක් අප් කරනවා. බ්ලැක් එක බ්ලැක් එක රින පැත්තට ගේනවා. yellow එකත් රින පැත්තට ගේනවා. ගෙනල්ලා මාස්ක් එකක් දාලා පොඩ්ඩක් ස්කින් ටික පොඩ්ඩක් බ්‍රෂ් කරගන්න. හරි. ඊළඟට යනවා කැමරා රෝ එකට ගිහිල්ලා මේකේ අපි ලයිට් කන්ඩිෂන් එක පොඩ්ඩක් හදා ගන්න ඕනේ. මම මෙන්න මේ පැත්තෙන් දෙනවා පොඩි yellow ලයිට් එකක්. මේක පොඩ්ඩක් තියමු මේ ටික. මේක පොඩ්ඩක් මෙහෙම රොටේට් කරලා අවශ්‍ය ගන්නට හදා ගන්න පුළුවන්. හරි. මේ ෆොටෝ එකේ හැටියට නම් ඉතින් මේ ටික ඇති. බලමු තව ඇඩ්ජස්ට්මන්ට් ටිකක් දාලා අපිට මම මේ කරපු වැඩේ දැන් කරන්නම්. සිලෙක්ටිව් කලර් වලම තියෙන අපේ වයිට් එක. වයිට් එක මේ පැත්තට දාලා දැක්කද පොඩි අපිට මේ
වයිට් කලර් එකට පොඩි මැජන්ටා ගතියක් දෙන්න පුළුවන් මේ මෙන්න මේ විදිහට මේ. මම ඒක නිකන් රින දෙකක් විතර දෙනවා. හරි. ඊට පස්සේ දැනට මේ එඩිට් එක ඇති. ෂාර්ප්නස් ටිකක් වැඩි කරලා ෆොටෝ එක සේව් කරලා අපි බලමු. අවුලක් නැහැ ෆොටෝ එක. මම මේක ටෝන් ටයිප් එකට තමයි ගහන්නේ. ඒකෙන් ඉඳලා මේක එච්චර ලොකු අවුලක් නැහැ ෆොටෝ එකේ. මේක ආයෙත් සේව් කරගන්නවා මෙන්න මේ විදිහට. ලෝගෝ එක දාගන්නවා. ලෝගෝ එක දාමු අපි මේ හරියට. මම ඔයාලට කලින් වීඩියෝ එකක් දාලා ඇති Facebook සේව් කරන්න ඕන විදිය මෙන්න මේ විදියට. මේ විදියට එක්ස්පෝර්ට් කරගන්න ඕලත්. හරි. මේකත් සේව් එකක් දාගත්තා. අපි දැන් පොඩි ක්ලෝස් අප් ෆොටෝ එකකට යමු. මේ වගේ කලර්ස් පොඩ්ඩක් හදලා තියෙන්නේ. ටෝන් ටයිප් එකට තමයි මම ගියේ මේ එඩිට් එකට යන්නේ. මේක නම් එඩිට් කරන්න ටිකක් තියෙනවා. right. හරි. මුලින්ම මම අපේ ෆ්‍රීකවන්සි සෙපරේෂන් ඒක මම දාගන්නවා. මේ තියෙන ස්කින් එකේ තියෙන ඩීටේල් සම්පූර්ණයෙන් පේන්නේ නැති වෙනකම් බ්ලර් කරලා මම මේ ලේයර් එක උඩින් දාගන්නවා කර්ව්ස් එකක් මෙන්න මේ විදිහට. හරිද? දාලා මම ඒක පොඩ්ඩක් හයිඩ් කරලා මේ ලේයර් එක දාගන්නවා නෝමල්. දැන් මට මෙතනින් කර්ව්ස් එක මෙන්න මෙහෙම ඇඩ්ජස්ට් කරලා මේකේ තියෙන පිම්පල් ටික මතු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේක සම්පූර්ණ ෆොටෝ එකේම තියෙන පිම්පල් ටික දැන් මතුවලා තියෙන්නේ. අපිට මේ හයි ලේයර් එක උඩ අපිට පුළුවන් මම මුලින්ම පැච් ටූල් එකෙන් පටන් ගන්නවා. පැච් ටූල් එකෙන් අපිට පුළුවන් මේ තියෙන ලොකු පිම්පල් ටික අයින් කරගන්න. ස්කින් එකේ අර ලොකුවටම තියෙන දේවල් ටික විතරයි මම අයින් කරගන්නේ. අනිත් ඒවාම ඇක්ෂන් එකක් දානවා. ටිකක් වෙලා යනවා මේ වැඩේට. මොකද එකින් එක අයින් කරගන්න එපා. ස්කින් එකේ තියෙන ලොකුම පිම්පල් ටික විතරයි අයින් කරගන්න. පොඩි ඒවා ඉතර අවුලක් නැහැ. මේ වගේ ඒවා අයින් කරගමු.
මේ පැච් ඔක්කොම වැහෙනවා අපේ ඊළඟ කරන අපි පියවරේ මම ඒකත් ඔයාලට කියලා දෙනවා. අද පොඩ්ඩක් කතාව අඩුවෙන් වැඩ වැඩියෙන් මොකද මේ ටිකේ මම වීඩියෝ දැම්මෙත් නැහැ. වැඩ ටිකක් වැඩි වුණා. මේ මාසේ අපේ ක්ලාස් එකත් මම නවත්තලා තිබ්බේ. කට්ටිය කතා නම් කරා ඔක්කොටම කිව්වා මේ මාසේ නම් කරන්නේ නැහැ මොකද අවුරුදු සීසන් එකේ පොඩ්ඩක් වැඩ වැඩි වුණා. print එකට දාන්න ඕන ඇල්බම් එහෙම සෑහෙන තිබ්බ ඔක්කොම ඉවර කරලා තමයි දැන් මේ පොඩි ටයිම් එකක් ඇවිල්ලා වැඩේ කරද්දි පොඩි වීඩියෝ කෑල්ලක් දාගන්නේ. මේ වගේ අපිට පේන ලොකු පිම්පල් ටික ඔක්කොම අයින් කරගන්න. මෙන්න මේ වගේ ලොකු ඒවා විතරයි අයින් කරගන්න. කලර්ස් හදන හැටි මම මේ වීඩියෝ එකට දැම්මේ නැත්තේ මොකද ඒකට සෑහෙන වෙලාවක් යනවා. ඒ වැඩේට නිකම්ම ප්‍රීසෙට් එකක් දානවා වගේ වැඩක් නෙමෙයි. මොකද මම සාමාන්‍යයෙන් ෂූට් එකෙන් ෂූට් එකට කලර්ස් හදනවා. ප්‍රීසෙට් එකක් දානවා දාලා ඒ අදාළ විදියට ඉතින් ඒක වෙනස් කරලා හදනවා. ඒකට ටිකක් වෙලාව යනවා. ඒක මෙහෙමයි කියලා අර වීඩියෝ එකට ගන්න ටිකක් අමාරුයි. ඒ වැඩේටම එහෙනම් වෙන වීඩියෝ එකක් හදන්න ඕනේ. මම ඒකටත් වීඩියෝ එකක් හදලා දාන්නම්. ඔයාලා කමෙන්ට් එකක් දෙන්න. කොහොමද මොනවද ඕනේ නැචරල් කලර්ද කලර් ටෝන්ද ටෝන් ටයිප් මේ වගේ ටෝන් ටයිප් තමයි ඉතින් දැන් ගොඩක් යන්නේ. ඒක නිසා මම මේ ෂූට් එක ටෝන් ටයිප් එකට තමයි එඩිට් එක ගන්නේ. ඒ වුණාට මේකේ ෆොටෝ එකක් දෙකක් වගේ මම නැචරල් දාන්න හිතාගෙන ඉන්නවා. මොකද මේ දොර කපල් එක සැටිස්නේ. හරි දැනට තියෙන ලොකු දේවල් ටික අයින් කරගත්ත. දැන් මම මේ ලේයර් එකයි ලීනියර් ලයිට් කියන එකට දාගන්න. මෙන්න විදිහට දාලා කර්ව්ස් එක මම හයිඩ් කරගන්න. හරිද? ඔන්න බලන්න zoom කරලා වලට පේනවද දන්නේ නැහැ. මට නම් පේනවා වලට පේනවද දන්නේ නැහැ. තියෙන ලොකු පිම්පල් ටික දැන් ගිහිල්ලා තියෙනවා. එතකොට මම මේ ටික ඔක්කොම අල්ලලා මර්ජ් කරලා මම ආයෙ දාගන්නවා frequency separation layer එක දාගෙන මම ආයෙ යනවා මගේ mixer brush එකට ගිහිල්ලා මේ layer එක hide කරගන්න. hide කරගෙන brush එක අවශ්‍ය ගන්නට හදාගෙන මෙන්න මේ විදියට ස්කින් එක විතරක් බ්‍රෂ් කරගන්න. හරි after before මම ලොකුවට ෆොටෝ එක මේ වෙනස් කරන්න යන්නේ නැහැ. මොකද අර තියෙන natural look එක යන නිසා. මොකද මේක natural look එකත් එක්කම තමයි මගේ මේ edit එක දැන් යන්නේ. අර texture එක එහෙම මේ ඔක්කොම යවන්නේ නැහැ. මම ඒ තියෙන ටික ඒ විදිහටම තියෙනවා. මේ වගේ තියෙන පිම්පල් ඒවා මකලා අයින් වෙනවා මේ. දැක්කන්? අර තිබ්බ පිම්පල්. එතකොට ඊළඟට මෙන්න මෙතන හදා ගන්න ඕනේ. මෙතන පිම්පල් එකක් තියෙනවා. ඒකත් මේ විදිහට යවනවා. මේ ටිකත් එහෙම ගමු.
මේවා ටිකක් අපි ගෲම් බ්‍රෂ් කරමු. මේ හරිය තියෙන පොඩි කලර් පැචස් ටික නැති වෙලා යන්න. මෙන්න මේ විදියට. රයිට්. මේ ස්කින් එක ටිකක් ස්මූත් වෙලා තියෙන්නේ. ස්මූත් වෙලා පොඩි මෙන්න මේ වගේ ආෆ්ටර් බිෆෝර් බලා ගන්න පුළුවන්. හරි. මම මේකුඩින් පොඩි ඇක්ෂන් එකක් රන් කරලා බලමු. ටිකක් ස්කින් එක ස්මූත් වෙලා වැටි වේද අති වේද මොකද කියලා. රයිට්. මම ඇක්ෂන් එකත් මේ විදියට ලෝඩ් කරලා තියෙන්නේ. පොඩ්ඩක් බ්‍රෂ් කරලා දානවා. එච්චර ලොකුවට බ්‍රෂ් කරන්න යන්නේ නැහැ. මෙන්න මේ විදියට ස්කින් එක විතරයි පොඩ්ඩක් බ්‍රෂ් කරගත්තා. රයිට්. ඊළඟට මේ හෙයා එකේ අඩුපාඩු ටිකක් තියෙනවා නම් ඒ ටික හදා ගන්න ඕනේ. මෙන්න මේ විදියට මම යනවා ඒකට. රිමූව් ටූල් එක තියෙනවා අපේ දැන් අලුත් ටූල් එක. එකෙන් හෙයා එකේ තියෙන අඩුපාඩු ටික අපිට හදා ගන්න පුළුවන්. රයිට්. මේ විදියට හෙයා එක පොඩ්ඩක් හදා ගන්නවා. ලොකුවට පේන දේවල් ටික විතරයි. ලොකුවට වෙනස් කරන්න යන්නේ නැහැ. මොකද මේක ඇත්තට ලොකු හයි එඩිට් එකක් නොවන නිසා. රයිට් ඒ ටික ඇති. ඊළඟට මම සිලෙක්ටිව් කලර් වල යනවා අපේ yellow එකට ඉස්සෙල්ලා. yellow එකට ගිහලා yellow එක පොඩ්ඩක් black level එක පොඩ්ඩක් අඩු කරලා මම white එකට ගිහලා පොඩ්ඩක් මෙන්න මේ විදිහට චුට්ටක් 10ක් විතර අඩු කරනවා. හරි. මට ඕන කලර් එක ආවා. ඊළඟට ඉතුරු පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට් ටිකක් මේ විදිහට අපිට ආයෙ දාගන්න පුළුවන්. ඉතින් කැමති නම් විතරක් අර තමන්ගේ ඇහි මට්ටමට ගැලපෙන විදිහට ඇඩ්ජස්ට්මන්ට් ටික දාගන්න පුළුවන්. එතකොට දැනට මේක ඇත්ති මේ ওই ටික ඇති එඩිට් එක. මම මේකට පොඩි ග්‍රේන් එකක් දෙනවා මේ ෆොටෝ එකේ අර තියෙන මූඩි ගතිය එන්න. අපේ ඉෆෙක්ට් වල තියෙනවා ග්‍රේන් එක. මෙන්න මේ විදිහට ග්‍රේන් එකක් දීලා ෆොටෝ එක ෆිනිෂ් කරනවා. ෂාප්නස් වැඩි කරමු මෙන්න මේ විදිහට. ගොඩක් වැඩි කරන්න යන්නේ නැහැ. මොකද අර ග්‍රේන් එකක් දීපු නිසා පොඩ්ඩක් ඒකට වැඩි අවුල් වෙනවා. රයිට්. ඊළඟට ඒකටත් ලෝගෝ එක දැම්මා. දෙදාස් 48ට එක්ස්පෝර්ට් කරා. ඊට පස්සේ මම මේකත් සේව් එකක් දාගන්නවා. දැන් බලමු වලට නැචරල් කලර් වලින් එඩිට් එකක් දෙන්න පුළුවන් ෆොටෝ එකක් තියනවාද කියලා. මේකත් මේ ටෝන් එකටම ලස්සනයි. මේකේ හෙයා එක ගොඩක් හදන්න තියෙනවා ටික. බලමු නැචරල් කලර් එකකට ගන්න එකක්. පොඩ්ඩක් මේකේ yellow එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට දීලා green එකක් දෙනවා. green එක දුන්නොත් වැඩි. shadows පොඩ්ඩක් අරමු. ඇස්චර කළු වෙලා තියෙන මේ දේවල් ටික light line වෙන්න මේ විදිහට. ඊළඟ highlight පොඩ්ඩක් අඩු කරනවා. highlight white down කරනවා. මෙතන light එක පොඩ්ඩක් කපනවා. out focus
ෆොටෝ එකක්. හරිනේ. මේ ෆොටෝ එක බලමු අපිට ෆිනිෂ් කරන්න දේවල් ටිකකුත් තියෙන නිසා මේක හදමුකෝ. හරි. මම ග්‍රීන් එක ඔය ගානින් තියාගන්නවා. ඔන්න ඔය විදියට. මේ ෆොටෝ එක මම කලර් එකෙන් දාමු. ඔව්. එහෙම දාමු. right. මෙන්න මෙතන මේක අයින් කරගමු. right. ළඟට මේ වගේ අපිට ලොක් කොට ඉමේජ් එකට ඩිස්ටර්බ් වෙන දේවල් ටික අයින් කරගන්න ඕනේ. right. එතකොට ඒකත් හරි. මේ ෆොටෝස් වල ලොකුවට කලර් ග්‍රේඩ් එක තමයි අපිට යන්න ඕනේ. මොකද කලර් ග්‍රේඩ් එකෙන් තමයි මේ වගේ ෆොටෝ එකේ ලුක් එක අපිට ගන්න පුළුවන්. ඉතින් මම මේ පැත්තෙන් මෙන්න මෙහෙම ඩාර්ක් කරනවා ඉමේජ් එක මෙන්න මේ විදිහට. right. ඊට මම මෙන්න මෙහෙන් ලයිට් එකක් එවනවා මෙහාට. මෙන්න මේ විදිහට ලයිට් එකක් එවලා මේ ටිකත් ආයෙ ඩාර්ක් කරගන්න. මේ ටික පොඩ්ඩක් ලයිට් කරගෙන සම්පූර්ණ ඉමේජ් එක මම පොඩ්ඩක් ඩාර්ක් කරගන්නවා. ඩාර්ක් කරලා කපල් එක විතරක් ඉන්න ටික ලයිට් කරනවා. මෙන්න මේ right. ඊළඟට මම මේකෙත් යනවා අපේ සිලෙක්ටිව් කලර්ස් වල රෙඩ් එක පොඩ්ඩක් මේ විදිහට මේ පැත්තට ගේනවා. yellow එකත් මම මේ පැත්තට ගෙනල්ලා ඉන්වර්ට් කරලා ස්කින් ටික බ්‍රෂ් කරනවා. ටෝන් ගහද්දී අපිට ලොකුවට අර ස්කින් එක රීටචින් පාර්ට් එකට මහන්සි වෙන්න ඕනේ නැහැ. වයිට් ෆොටෝ වල කොහොමත් මහන්සි වෙන්න ඕනේ නැහැ. ඊළඟට අපිට කරන්න පුළුවන් මේකට තව කැමරා රෝ එකට ගිහිල්ලා ආයෙත් මම කපල් එක විතරක් අල්ලලා පොඩ්ඩක් ලයිට් කරනවා.
මෙහෙන් ඩාර්ක් කරනවා මෙහෙන් ලයිට් කරනවා මෙහෙන් ඩාර්ක් කරනවා රයිට් එතකොට මේ ඉමේජ් එකටත් මේ එඩිට් එක ඉතින් ඇති ඊළඟට ෂාප්නස් පොඩ්ඩක් වැඩි කරලා මේ හරි පොඩ්ඩක් ඩාර්ක් කරලා තියෙනවා ඒ ටිකම පොඩ්ඩක් ක්වික් මාස්ක් එකක් දාලා ඒ ලෙවල්ස් වලින් මම පොඩ්ඩක් මෙහෙම අප් කරනවා රයිට් තව ටිකක් බලමු අපි කැමරා රෝ වල අපිට මොන හරි දෙයක් කරගන්න පුළුවන්ද කියලා ඉෆෙක්ට් ග්‍රේන් එකක් පොඩි ග්‍රේන් එකක් දෙමු අපි මේක එකටම රයිට් ඇති එක සේව් කරගමු ලෝගෝ එක මෙහාට ඊට දාගමු රයිට් එතකොට මම මේ ඉමේජ් එකට එච්චර ලොකු දේවල් ටිකක් කරේ නැහැ මොකද මේ ඉමේජ් එක ටෝන් ටයිප් එකට යන්නේ ඒක නිසා මේ ඉමේජ් එක මම ලොකුවට අර හැදෙන් ලොකුවට වෙනස් කරන්න ගියේ නැහැ එතකොට ඉස්සරහට වීඩියෝ කියනවා හයි එඩිට් කියනවා රීටචින් වීඩියෝ දාලා තියෙනවා ඉතින් ඒවත් බලන්න ක්ලාස් එක එතකොට අපි ලබන මාසේ පටන් ගන්නවා කොහොමත් ආයේ මේ මාසේ නම් කරෙන්නේ නැහැ කැමති කට්ටියට ඒකට ජොයින් වෙන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් කරෙන්නේ Photoshop basic course එකක් කරනවා Photoshop වලට මෙහි හරි තියෙන මේ tools ඔක්කොම එකින් එක දන්නේ නැති කට්ටියට tools ටික එතකොට මේ අපේ තියෙන menu bar එක මේ හැමදේම plugins ඒ ඔක්කොම preset ඒ ඔක්කොම plugin preset action ඒ වලට ඔක්කොම දෙනවා ඒත් එක්කම Photoshop එකේ සම්පූර්ණ basic course එකක් යනවා වැඩි විස්තර දැනගන්න WhatsApp එකට message එකක් දාන්න මගේ dialog number එක දාලා තියෙනවා එතකොට එතනින් ෆොටෝ රීටචින් පැත්තට එන කට්ටියට පොඩි රීටචින් කෝස් එකක් තියෙනවා ඒකටත් අය කිරීමක් කරනවා ඒකට ජොයින් වෙන්න කැමති කට්ටියට ජොයින් වෙන්න පුළුවන් දැනට ජොයින් වෙලා කරගෙන යන කට්ටිය ඉන්නවා එතකොට දැනට මේ දෙක ලබන මාසේ පටන් ගන්න කොහොමද ආයේ දැනට පොඩ්ඩක් නවත්තලා තියෙන්නේ ඉතින් දැන් මම පොඩ්ඩක් බැලුවා ආයෙත් වීඩියෝ ටිකක් කොහොම හරි කරලා දාන්න මොකද වැඩ වැඩි ඇත්තටම එඩිට් කරද්දි වීඩියෝ දාලා මම වීඩියෝත් එඩිට් කරන්න බෑ ආයේ ඉතින් ඒක නිසා පොඩ්ඩක් වීඩියෝ දැම්මේ නැහැ. ඉතින් එහෙනම් දැනට මේ පොඩි වීඩියෝ කෑල්ල මම දාන්නම්. හරි. එහෙනම් අපි ඊළඟට හොඳ වීඩියෝ එකක් අරගෙන ආයෙම හොඳ ෆොටෝස් ටිකක් අරගෙන බලමු ඊළඟට අපි කොහොමද හොඳ ෆොටෝස් ටිකක් අරගෙන තව එඩිට් එකක් කරගන්න කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා. බලමු ඊළඟ වීඩියෝ එක මොන වගේ වීඩියෝ එකක් වෙයිද කියලා.